කියලා ඕගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් මම හිතුවා ඕගොල්ලත් එක්ක මගේ දවසක් ගෙවෙන හැටි ෂෙයා කරගන්න. ඉතින් ඔන්න උදේ පාන්දර මම නැගිටලා අපේ වත්තේ තිබුණු ලස්සන රෝස් මලක් කඩාගෙන ඇවිත් ඒක දිහා බල ඉඳලා උදේම මිදුල් අතු ගන්න පටන් ගත්තා. උදේ නැගිට ගමන් මං සාමාන්‍යයෙන් ওই වැඩේ කරනවා. මිදුල ලස්සන තියෙනකොට මං මාර ආසයි. පිටිවලට තියෙද්දි කොහොමද තියෙන ලස්සනයිනේ. ඒ නිසා මං ඔන්න දැන් මිදුල අතු ගා ගන්නවා. මම මේ ව්ලොග් එක කරන්නේ ඉරිදා දවසක. මොකද මං නිවාඩු තියෙන ඉරිදටනේ වරුවක් කරේ. ඒ නිසා මං හිතුවා ඩේ ව්ලොග් එක ඉරිදා දවසකින් පටන් ගන්න ඕනේ කියලා. ඒ නිසා දැන් ඔන්න මම මිදුල අතු ගා ගන්න තමයි හදන්නේ. ඉස්සර ගෙදර ඉද්දි නම් මම කවදාවත් මිදුල වැඩි අතු ගාන්නේ. ඉතින් එතකොට අම්මා ඉන්නවා, නංගි ඉන්නවා. ඒ දෙන්නම මිදුල් අතු ගන්නවා. ඉතින් ඉස්සර අපි ඉඳපු විදිහත් එක්ක බලද්දී දැන් ඉන්න විදිය ගැන පුදුම හිතෙනවා. මොකද ඉස්සර ඒ කරේ නැති හැම වැඩක්ම දැන් ඉතින් අපි තනියම කරගන්න ඕනේ. ඉතින් ඒකත් මට දැනෙන විදිහට නම් අලුත් අත්දැකීමක් තමයි. ඒ වැඩ ආසාවෙන් කරොත් අපිට කවදාවත් එපා වෙන්නේ නැහැ. Now I'm shaking, drinking all this coffee. These last few weeks have been exhausting. I'm lost in my imagination, and there's one thing that I need from you. Can you come through? I might lose my mind, waking when the sun. දැක්කනේ ළමයි එහෙම මිදුල අතු ගාගත්තම තියෙන පිළිවෙල. ඉතින් මාත් ඔය විදිහට මිදුල අතු ගාගෙන ඊළඟට මට තියෙන්නේ චූටි වැඩක්. ඉතින් දැන් මම අතු ගාපු මිදුල ලස්සනත් බලලා ඊළඟට මගේ රිදි ටික නමන්න පටන් ගත්තා. මොකද රිදි කුටක් තියෙනවා. ඔන්න දැන් මං ඒ ටිකත් නවලා පස් කරගන්න තමයි හදන්නේ. අපි රිදි ටික නමලා හම්බ වෙමු. රෙදි ටිකක් දැන් නමාගෙන ඉවරයි. ඒ ටිකක් දැන් හොඳට අහුරලා ඊළඟට මම කරන්නේ හස්බන්ඩ් ඊයේ කතරගම ගිහින් ඉද්දි මට ගන්න ඔන්න ඔය ටික ගෙනල්ලා තිබ්බා. ඊතර තියෙන්නේ මස්කටුයි, පොහොල් දෝසි, මං ආසම රුලනුයි. ඊට පස්සේ ඒ වගේනොත් කාලා ඊළඟට මම වැඩට යනවා. ළමයි කියන්නේ මට ටිකක් පරක් වුණා. ඒ නිසා මම ලේස්ති වෙන ඒවවත් යත්තිවත් වීඩියෝ කර ඉන්න වෙලාවක් තිබ්බේ නෑ ළමයි. ඒ තරමට මම බිසි වෙලා හිටියේ නිසා මම ෂොප් එක ළඟට ගියා. ඒ ගිහින් බලද්දි ෂොප් එක නම් වහලා. ඊට පස්සේ ෂොප් එක හරිනකන් ඉතින් පොඩ්ඩ වෙලාවක් හිටියා. ඔන්න දැන් ෂොප් එකත් ඕපන් කරා. ඊට පස්සේ ඉතින් මගේ වැඩ පටන් ගන්න තමා තියෙන්නේ. දැන් අපි යමු මම කොහොමද ජූස් ටික හදාගන්නේ කියලා බලන්න.
අවකඩෝ ජූස් එකක් තමයි මං හැදුවේ. ඊළඟට මම හදන්න ගන්නවා අන්නාසි ජූස් එකක්. ඉතින් එහෙනම් ඒ ජූස් එකත් හදාගෙන හම්බෙමු. ඉතින් අන්නාසි ජූස් එකත් හදාගෙන ඊළඟට ඉතින් මම 5 වෙනකන් ජූස් බාර් එකේ වැඩ තමයි. ඊට පස්සේ ගෙදර යන ගමන් හබි අරන් දුන්නා උළුදු වඩේ. උළුදු වඩේත් කකා දෙන්නත් එක්ක කතාවකුත් දාගෙන දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ගෙදර ගිහින් හම්බෙමු. හරි ගෙදර ආවා. ගෙදර ආව ගමන් මම කරේ මම වැඩට යද්දි ජනෙල් ටික ඇරලා දාලා ගියේ. ඉතින් ආව ගමන්ම ජනෙල් ටික වැහුවා. මොකද හවස් වෙද්දි නැත්තම් වඳුරු ඔක්කොම ඇවිල්ලා ගේ ඇතුලේ පිරෙනවා. ඒ නිසා මම ජනෙල් ටික වහගත්ත ඉස්සෙල්ලම. ජනෙල් ටිකත් වහගෙන ඊළඟට මම හදන්නේ උයන්න. ඉතින් රෑ වෙලානේ. ඒ නිසා ඔන්න දැන් මං ඉස්සෙල්ලම හාල් ටික සෝදලා ඒක රයිස් කුකර් එකට දාලා අපි එහෙනම් උයන්න පටන් ගමු. नजरा लगे ना मेरिया ओ मेरे माये जिन्ना सोना ना कोई होया ना कोई होना जे मैं पित्तल के. ඉතින් මං අද උයන්න හදන්නේ මාළු මිරිස් තෙල් දාන්න. මාළු මිරිස් හදලා කොහිල මල්ලලා ඒ ටික තමයි. ඉතින් මං ඔන්න මාළු මිරිස් ටික කපා ගත්තා. කපලා ලුණු රම්පෙ කොලයක් වගේ දාලා දැන් ඔන්න 3-5 කහ ඒ ටික දාගන්න තමයි හදන්නේ. ඉතින් අපි එහෙනම් ඒ ටික දාගමුකෝ. ඉතින් ළමයි මං ඒකට මිරිස් ගොඩක් දැම්මා. මොකද හස්බන්ඩ් කිව්වා එයාට සැරට කන්න ඕන කියලා. නැත්තම් ඔච්චර මිරිස් දාන්න ඕනේ නැහැ. මාළු මිරිස් කොහොමත් ඉතින් සැරයිනේ. ඒත් අර එයාට ඕනේ කියපු නිසා තමයි මං ඔච්චර මිරිස් දැම්මේ. හරි දැන් අපි ඒක බැදගමු. දැන් අපි තෙල් එක රත් වෙලාද බලලා දැන් ඒකට අපි ওই ටික දාගන්න තමයි තියෙන්නේ. බලන්නකෝ ඉතින් මං තෙල් රත් වෙලාද බලන්න දාපු ලුණු කෑල්ල ලොකු නේද? ඉතින් ඒකත් හරියට දුඹුරු පාට වෙලා බැදුනහම දැන් ඔන්න මම මාළු මිරිස් ටික දාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ බැදුනම ඉතින් මාර රසයි. ඔන්න දැන් දාගත්තා. දැන් පොඩ්ඩක් වතුර දාලා ওই මිරිස් ටිකත් ඒකට මික්ස් කරලා ඊළඟට තැම්බෙන්න අපි ඒක වහලා තියමු. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ගැන වැඩි හිතන්න එපා ළමයි. මම මේක වොයිස් කරනකොට අපේ ආච්චි බණ අහනවා. හරි ඊළඟට ඔන්න හදන්නේ කොහිල. අපේ හස්බන්ඩ් කැමතිම කෑම. ඒකත් හොඳයි. ඉතින් එයාට කොහොමද මූලවාතය තියෙනවනේ. මූලවාතයට කොහිල හොඳයිලුනේ. ඒ නිසා ඔන්න මම දැන් කොහිල මැල්ලුමක් හදන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලා ওই ටික හොඳට අර සෙවල වගේ ගතිය යන්න මේවා කරලා චූටියට කපලා පොල් දාලා මැල්ලුමක් කරගන්න තමයි තියෙන්නේ. අපි දැන් ඒ ටික කපාගෙන යමු.
ඒ ටිකත් කපලා ඊළඟට මම පොලුත් දාලා ඒ ටික හොඳට මික්ස් කරගත්තා. මොකද මික්ස් කරගත්තාම හොඳට රස එනවා. ඊළඟට තෙල් එක ලිපේ තියලා ඒකට අබ දාලා අබ ටික පිපිරුවට පස්සේ ඒකට ඕක දාලා මික්ස් කරලා දැම්මුනහම ගන්න තමයි තියෙන්නේ. ඉතින් ළමයි මට කන ටික එහෙම වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ පොඩි කරදරයක් වුණා. ඒ නිසා මට ඒ ටික වීඩියෝ කර ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒකට ඉස්සෙල්ලම සොරි කියලා කියනවා ළමයි. ඊට පස්සේ ඉතින් බතුත් කාලා නිදා ගන්න තමයි තියෙන්නේ ළමයි. මට අර ටික වීඩියෝ කරගන්න බැරි වුණා. පොඩි කරදරයක් වෙලා. ඊට පස්සේ ඉතින් නිදා ගන්නවා අපි. ඔන්න දැන් රෑ වෙලා නිදා ගන්න තමයි හදන්නේ. අදට මගේ vlog එක ඉවරයි. subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.